අද මම ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ එක්සත් අරාබි එමිරාත්‍යයේ ගොර්ෆගාන් නගරයේ රාත්‍රී කාලයට දිස්සෙන ආකාරය. ඉතාමත්ම මනරම් නගරයක් රාත්‍රී කාලයට මේ ආකාරයට දිස්වෙන්නේ. මේ සුවිශේෂී නගරේ සුවිශේෂී භාවයක් තිබෙනවා. ඒ තමයි මේ නගරේ සම්පූර්ණම ගල් කඳු වලින් වට වුණු නගරයක්. ඉතාම අලංකාරයි. ඔබට පේනවා රට ඉඳිගස් තිබෙනවා. ඒ වගේම ගොර්ෆගාන් ජාතික රෝහල ඔබට මේ ආකාරයට දිස් වෙනවා. හදිසි අනතුරු ඒකකය ඔබට මේ ආකාරයට දිස් වෙනවා. ඒ වගේම ඊට පිටුපසින් මනරම් නිවාස සංකීර්ණයක් ඔබට දැක් ගන්නට පුළුවන් මේ ආකාරයට. ඒ වගේම කඳු මම හිතන්නේ කඳුලම් පැහැදිලි නෑ, කළු පාටට වගේ ඔබට දිස් වෙනවා ඇති. ඒ වගේම ඔබට පේනවා ඇති ටවර් එකක් තිබෙනවා රත්තරන් පාට. මේ ආකාරයට දිස් වෙන්නේ නගරේ. ඒටිසලා ටවර් එකක් ඔබට පේනවා දැක් ගන්නට. ඒ වගේම මාගේ මේ නාලිකාව ආරම්භ කරන්න රියදුනේ ශ්‍රී ලාංකීය ජනතාවගේ ආරාධනයක් පරිදි ඔවුන් මට විශේෂ ඉල්ලීමක් කළා. එක්සත් අරාබි එමිරාත්‍යයේ පිළිබඳව පුංචි වීඩියෝවක් තුලින් දැනුවත් කරන්නට කියලා. ඒ අලංකාරත්වය ඔබ වෙත ගෙන එන්නට කියලා. ඒ ආරාධනා කරපු සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මාගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා සහයෝගයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මට සහයෝගය දක්වන සියලු දෙනාටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබට ඈත කඳුමුදුනේ හෝටලයක් තිබෙනවා. ඒක වෘත්තාකාර හෝටලයක්. ඔබට දිස්සෙනවා ඇති ඉතාමත් පුංචියට තමයි පේන්නේ. ඔබට පේනවා ඇති වර්ණවත් බල්බ් වලින් ලයිට් වලින් නිවනපත් වෙනවා. මේ පිටලා තිබෙන්නේ කඳු මුදුනක. ඈතට දිස් වෙන්නේ මේ ආකාරයට. මට ඉඩ අවස්ථාව ලැබෙන සෑම මොහොතකම ඔබට
එක්සත් අරාබි එමිරාජ්‍යයේ යම් ස්ථානයන් පිළිබඳව වැඩසටහන් ගේන්නට මා බලාපොරොත්තු වෙනවා. නැවතත් නව වීඩියෝකින් ඔබ හමු වෙනතුරු ඔබගෙන් සමුගන්නා මා දොන් මාර්සලස් එක්සත් අරාබි එමිරාජ්‍ය ගොර්ෆකාන් නගරයේ සිට සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. බුදු සරණයි, දෙවි පිහිටයි.